Humpty Dumpty sat on a wall. Humpty Dumpty had a great fall. All the king's horses and all the king's men couldn't put Humpty together again. මම දන්නවා ඔය ඔක්කොම වගේ මෙන්න මේ සින්දුව අනිවාර්යෙන්ම අහලා තියෙනවා. හැබැයි ඉතින් මේකේ මේ අමුතු කතාවක් කියනවා. මේකේ මේ බිත්තරයක් ගැන කියනවා හම්ටි ඩම්ටි කියලා. ඉතින් ඇත්තටම කවුද මේ හම්ටි ඩම්ටි කියන්නේ? මේක කියන්නේ Humpty Dumpty sat on the wall. Humpty Dumpty had a great fall. All king horses and all king men couldn't put Humpty together again. ගැලපීමකුත් අඩුයි කියන්නේ බිත්තරයක් කාපයක් උඩ ඉන්නවා ඒක වැටලා කැඩෙනවා. ඊට පස්සේ රජුරුවන්ගේ අශ්වයෙකුගේ ලොකු ප්‍රමාණයක් ගොයි ඔක්කොම අශ්වයෙකුගේ ඔක්කොම මිනිස්සු ටිකයි දාලා මේක හදන්න try කරනවා. ඒත් මේක හදාගන්න බැරි වුණා. එච්චරයි මිනිස්සු ගොඩක් අරගෙන මේක කෙනෙක් හදන්න try කරන්නේ පොඩි. මේක මිනිහෙක් වගේ size එකකට හදපු ලොකු බිත්තරයක් කියනවා. ඉතින් ඒක හදන්න මොකට රජුරුවන්ගේ සම්පූර්ණ හමුදාවක් සහ හමුදුරුවන්ගේ මේ හමුදාවම ගත්ත කමක් නැහැ කිව්ව. ඒතර අශ්වය මොකටද? පිට කැඩිච්ච බිත්තරයක් හොඳ අශ්වය පාවිච්චි කරලා හදන්නේ. අහන්නකෝ එන මෙන්න මේ සින්දුව. In 1648, when England suffered the pains of state, the Roundheads lay siege to Colchester town, where the king's men still fought for the crown. There one night Thompson stood on the wall, a gunner of deadliest aim of all. From St. Mary's Tower his cannon he fired, Humpty Dumpty was its name. Humpty Dumpty sat on a wall, Humpty Dumpty had a great fall. All the king's horses and all the king's men couldn't put Humpty together again. මේ කවියෙන් නැත්නම් පොයම් එකෙන් මේ කියවෙන්නේ 1648 දී රවුන්ඩ් හෙඩ් කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ යාගේ රාජ්‍ය වෙන්නේ එංගලන්තේ ක්ලෝචෙස්ටර් කියන ටවුන් එක. ඉතින් මම ඉන්න කාලේ මෙයාගේ ටවුන් එකට ලොකු යුද්ධයක් එනවා. එතකොට ඒක දැඩිසේ යා ප්‍රහාර එල්ල කරගෙන මේව කරනවා. ඉතින් ඒ ප්‍රහාර එල්ල කිරිද්දී යාට ලොකුවටම සපෝට් එකක් එන්නේ යාගේ සාන්ත මේරි කියන ටවර් එකක ඉන්න තියලා තියෙන ලොකු කැනොන් එකකින්. ওই කැනොන් එකකින් ගහලා තමයි මේ සතුරුන්ට මේව කරන්නේ. පහර දෙන්නේ. ඔන්න ඔය කැනොන් එක තමයි ඇත්තටම ඔය හම්ටි ඩම්ටි කියලා හඳුන්වලා තියෙන්නේ. ඇත්තට මේක බිත්තරයක් නෙමෙයි. ඒක ලොකුම ලොකු කැනොන් එකක්. ඒක මෙන්න මේ විදිහට මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේ දෙවනි කවියේ දෙවනි පද පේලියේ තුන්වෙනි පද පේලියේ තියෙනවා. From St. Mary Tower his cannon he fired, Humpty Dumpty was his name. හරිද? ඒ Humpty Dumpty කියන නම තියෙන කැනොන් එකක් මේ සාන්ත මේරි කියන ටවර් එකේ උඩ ස්ථානගත කරලා තියෙන ඔයාගේ ටවර් එකක්. මේ එයාගේ මාලිගාවේ තිබ්බ. ඕකෙන් තමයි පහර දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අන්තිම කවිය තමයි අපි හැමෝම දන්න Humpty Dumpty sat on the wall and tower මේ කියන්නේ විත්තියක් උඩ හිටියා මේ ටවර් එක. හරි ඒකේ ටවර් එකේ විත්තිය උඩ ඉන්නවා. තියලා තියෙන ස්ථානගත කරලා තියෙනවා මේ කැනොන් එක. ඊට පස්සේ Humpty Dumpty had a great fall. ලොකු කඩාගෙන වැටිලා මේක කඩාගෙන වැටුණා. ඊට පස්සේ කියනවා all king horses and all king men ඔක්කොම රජුරුවන්ගේ තියෙන හමුදාව සහ අශ්වයෝ යොදවනවා මේක ගොඩ ගන්න මිනිස්සු සහ මේ අශ්වයන්ම couldn't put Humpty together again. ආයෙ තිබ්බ විදියට මේක සෙට් කරගන්න රජුරුවන්ට බැරි වෙනවා. ඇත්තටම ඔය කියලා තියෙන්නේ ලොකුම ලොකු කැනොන් එකක් ගැන. ඉතින් ඕගොල්ලෝ ඔක දැනගෙන හිටියද? ඉතින් ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ කොහොමද මේක බිත්තරයක් වුනේ කියලා. ඉතින් ඇත්තටම මේක ප්‍රසිද්ධ මේ අන්තිම කවිය විතරයි. එතකොට Humpty Dumpty කියලා කියනවා sat on the wall, Humpty Dumpty had a great fall. All king horses and all king men couldn't put Humpty together again. මේ යනකොට ඉතින් හිතන්නේ නැති මොකක් හරි පිටියක් උඩ තිබිලා එක වැටුණාට පස්සේ ඒ කැඩලා ගියා. ඒක හදන්න try කරා. ඒක හරි ගියේ නැහැ. ඉතින් නිකම්ම කැඩලා යන දෙයක් නිකන් තාප්. ඇත්තටම මේක වෝල් එකක් කියලා කියන්නේ. එතකොට ප්‍රමාණ හිතා ගන්න බැරුව මෙයා පොඩි එකක් කියලා හිතුවා දන්නේ මම නිකන් හිතලා කියන්නේ. එහෙම හිතලා ඉතින් පස්සේ අය ඔය ළමයින්ගේ කතා පොත් වලට එහෙම දාද්දී නිකන් මේක බිත්තරයකට ආදේශ කරලා හදන්නේ නැති සමහරක් විට. එතකොට අපි ඉතින් බිත්තරයක් කියලා හිතාගෙන මේක කන්ටිනියු කරා. ඒ වුණාට ඇත්තටම මේක බිත්තරයක් නෙමෙයි. තියෙන්නේ ලොකුම ලොකු කැනොන් එකක්, ලොකුම ලොකු කාලතුවක්කුවක් ගැන තමයි මෙන්න මේ සින්දුවෙන් කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේක දැනගෙන හිටියද?